guys, ඉතින් අද අපි ගහන්න යන්නේ crafting and building එකේ episode 4 එක. පළවෙනි අපි episode 3 එකේ කොහෙද එන්නේ මේක වගේ හිටෙව්වා. තව අපි ටිකක් හදාගත්තා episode 2 එකේදී. අපි ගොඩක් දේවල් දැන් තියෙනවා අපිට. හැබැයි මල්ලගර තිබ්බ diamond sword අර මේ ඔක්කොම ටික මම episode 3 එක ගැහැවා. 3 එකේ මගේ voice record වෙලා නැහැ. ඊට පස්සේ ඉතින් මම මැරුණොත් එක්කන් ඊට පස්සේ ඉතින් මගේ අර අයන් එහෙම නැති වුණා. දැන් අයන් දෙකයි තියෙන්නේ. දැන් බඩු හදාගන්නවා. අයන් සෝඩ් එකක් එහෙම හදාගමු. හරි ඉතින් බඩු නම් තියෙනවා. අපිට දැන් කොහෙන් හරි අයන් හොයාගන්න ඕන. අපිට අයන් තමයි ඕන. මේ කේව් එකට නම් ආය යන්න බෑ මට නම්. ගිහිල්ලා ආය මැරුණොත් එහෙම ඉවරටම ඉවරයි තමයි අම්බෝ. කොහෙන් හරි දැන් කේව් එකක් හොයාගන්න ඕන. අපි මේක තාම පැලේලා නෑනේ. බලමු අර හරියට කේව් එකක් තියෙද කියලා. අපිට කෑමකුත් නෑ නේද? කෑම ගන්නත් අමුතු වුණානේ. පොඩි ලැග් එකක් යනවා රෙකෝඩ් කරන හින්දා. කෑම අපි හදාගමු. පාන්. කෝල් තියනවද? ජාකෝල්. ජාකෝල්. මේව පහක් හදාගමු. තව පානුත් හදාගමු. පාන් නම් තියෙනවා ගොඩාක්. අපේ ඉස්සෙල්ලත් පාන් තිබ්බ සෑහෙන්නේ ඔක්කොම නැති වුණා ඉතින්. දුකයි ඒ ගැන. තව එකයි. හරි ඉවරයි. අපි දැන් යමු කීව් එකක් හොයාගෙන. ඇයි මේ ලැග් ඉන්නේ මෙච්චර? එකයින් කුකුලා ඉතින් මරාගෙන XP හම්බෙනවා. කීව් එකක් නම් නෑ යාළුවා එනක පාතක. ගෙවල් යම ඔක්කොම ටික කඩන යන්න අර පැත්තට. යන්නේ අර පැත්තට. එක තැනින් ඉඳලා හරියන්නේත් නෑ. මේක මයින් කරගෙන. ඌරු ටිකක් ඉන්නවා. අපිට XP ඕන. මේ මූව මරුවම මුකුත් හම්බෙන්නේ නැති. XP විතරයි හම්බෙන්නේ. මූවේ සමහර ලැද හම්බෙනවා.
මේ මොකෙද්ද මේ ඌරා මැරියා මැරුණා අපි දැන් ගෙදරින් සෑහෙන දුර ඉන්නේ ඇයි මේ ඩැමේජ් වෙන්නේ නැත්තේ අයියේ මුන් මර වඩින්න බෑ රෑත් එකගෙන ඉන්නේ ගිට්මන්ටම ගිහින් නිදාගෙන අපි යම් වෙන තැනක මෙතන කීව එකක් තියෙනවා නේද යාළුවනේ අයියෝ වතුරනේ තියෙන්නේ ලයික් එකක් යනවා ඉදාගමු ඉදානෙරලා ඔක්කොම බට්ටි කරන් අපි යම් වෙන පොට්ටේකට බඩු ගන්න ඉඩ මදි ඒවා විසුක් කරන්න මේ ඕනෙත් නෑ පෙරමෙන මෙව් ඕනේ නෝ කෑම හදාගන්න අයියෝ දැන් ඇඳගන්නේ කොහොමද හරි ඇඳාම ටෝච් අයියෝ දැන් ටෝච් ගන්නත් ඕන නේද මේකද එහෙනම් දැන් යම් ගුඩ් බයි ගෙදර ඔයා අපි ලොකුට ඔයා අපිට ගොඩක් ලොකු උදව්වක් කරේ මගේ ෆාම් එකත් එහෙම තමයි මම එහෙනම් ගිහින් එන්න ෆාම් එක ගුඩ් බයි ෆාම් එක ගුඩ් බයි මේ ලැග්ගෙන්නේ යප් මෙච්චර හරි ගෑවා දැන් අපි යම් අන්න අර කුකුල ඩබල් වුණා නේද එහෙම ඩබල් වෙනවද කුකුලෝ කුකුලා මුන් පොඩි වුණාට මුන්ගේ මාර විදියට අපිට කෑම හම්බ වෙනවා බලන්න පොඩි වුණත් තියෙන ප්‍රයෝජන මුන්ගේ අන්න ඉන්නවා මොකද්ද ඉස්සෙල්ලාම කිව්වේ එළ දෙන්නේ හරි මැරුණා හැබැයි මූ ගන්නවා බෑ අර ඌ මැරෙන්න බෑ කියලා තමයි මැරිලා ගියේ මූ නම් මේ මූ කියාගෙන යන්නේ අන්න අශ්වයෙක් ඉන්නවා ඊට දෙන්නේ අනේ බලන්න මේ මස් මල් වල ලස්සන නේද අන්න මම ලොකුයි කියලා මේ මුන්ගේ ඇඟ පොඩි නළුවට මේ බලන්නකෝ මේ මූ නිකන් මේ අන්න හරි බෑ කෙනෙක් වගේ නිකන් අන්න තව බෑ කෙනෙක් ඉන්නවා ඔයා බෑ කියාගෙන යන්න පාතාලෙටද පාතාලේ නෙමෙයි බෑ කියන ඌ ගියේ බෑව ගොඩක් කිව්වා
හાඩ්කෝ දාලා ගහන එකට මේ වගේ කිව්වක් හමුවත් යන්නේ සුවර් මම යන්නේ නෑවි අයියෝ මේ මම වැට්ටු දැක්කනේ කොල්ලගේ වැඩ මෙතන අයන් හොයාගන්න පුළුවන් ඒ අයන් නම් පේන්නේ කමන් නැහැ මොකක්ද ඒ සත්‍යේ කමන් නැහැ අපි අස්සර ගිහලා බලමු අයන් තියනවාද කියලා එකෙක් සේ ගත්තා මෙතන වතුර තිබ්බ නේද ආ ටිකක් මෙහෙට එන්න තියෙන්නේ අම්බෝ අම්බෝ ආ මේ මෙතන ඉන්නේ ඊ මල්ලි කමන්නේ හේවල ඔහොම ගහන්න මේ හැබැයි මට වදින්නට ආනේ වදින්න ගහන්න අවුලන්න අතන යට සොම්බිලා වගේ ඉන්නවා මේ මීයක්ෂයෙක් මෙතන ඉන්න මාර දෙයක් දෙන්න මූණ දාන්නත් බෑ ගහලා ඉවරයි මොනාද හීරෝ බ්‍රයින් සද්ද කරන්නේ හීරෝ බ්‍රයින් මොනවද ඔයා සද්ද දාන්නේ කීයක ඔයාට බය නෑ අපි හරිද හීරෝ බ්‍රයින් ඕක හෙන වැඩ්ඩයි කියලා හිතා ඉන්නවා හිටිය පොඩි එකා අයියෝ ටෝච් එක ගහපු දැන අපරාධි ටෝච් එක මම හිතුවේ එතන නැති කියලා ඉස්සරහම මොකක් කරු අම්බෝ මෙන්න කෝල් තියෙනවා කෝල් නම් හැමතැනම තියෙනවා ක්‍රීපර් මල්ලි බුක්ක අපිට අයන්නේ මල්ලි ඕන අයන් තමා ඕනා මේකක් මයින් කරත් මොකක්ද දාන්න දෙන්නේ අම්මටෝ පිස්සු මන් දන්න මොකක්ද හම්බෙන්නේ කියලා මේ මිස්සුන්ගේ හොඳ ගුටි පාරක් තමයි හම්බෙන්නේ මයින් කරොත් මයින් කරන්න යන්න එපා යාළුවනේ මේ කඳු අතරේම අම්මා අකුන් ළඟටම ඇවිල්ලා කෙනෙක් කන මරාගෙන යන්නේ අම්මු විත්ත දෙන්නෙම විද්ද හරි අවුලන්නේ අම්මා අපි ගේම් එක ගහනකොට ඇවිද්දා ආයේ මෙතනත් මිනිස්සු ඉන්නවා මෙන්න ඉන්නවා මූලා මූ පැටවුල් ඉන්නේ මේ මම මේ පැටියව දැක්කම මේ වගේ පැටි එක මම දැක්කම මම දැකලම මේ වගේ පැටි එක මොනවද කියන්නේ බුදු ගම්බු වර පොට්ට එක ලස්සනයි එතනත් ගයක් කතාගමු කියන්න රතන අපි විලිජ්ජක් හොයාගමු ඔක්කොටම කලින් අම්බෝ මයිති ෆෝල් ඩැමේජ් වෙයි කියලා
කුකුලා මේ කුකුළු දැන් සාමාන්‍යලා තියෙන්නේ. ඉස්සෙල්ලා සාමාන්‍ය හිටියේ. ඒක මොනවද කියන්නේ නැද්ද විලේජ් එක. ඉතින් මේ වගේ පොට් එකක් අපේ විලේජ් එකක් හදන්න ඕන ගස් අස්සේ තියාගෙන ඉන්නේ. බලන්නකො මේ පොට් එක කොච්චර සුන්දරද කියලා යන්න හිතෙන්නෙත් නෑ නේ මෙතනින්. ඕඩර් බකට් එකක් තිබ්බනම් මම මෙතනින් පැයිනවා. ආ ඉතින් දන්නවනේ මගේ වැඩ. අමිලි ෆෝල් ඩැමේජ් එකයි කියලා. බ්ලොක් කීයකින් බැන්නමද ෆෝල් ඩැමේජ් වෙන්නේ? මම හිතන්නේ 3කින් විතර නේද? අර හරි යන්න බෑ හරි. වෙන මොනවද එකක් තියෙන්නේ. හරි අපි දැන් පහලට යමු. අතන කිව් එකක් වගේ සීන් එකක් තියෙනවා. බ්ලොක් 4කින් මම හිතන්නේ පැන්නා. ඔව් බ්ලොක් 4කින් තමයි. දැක්ක නේද වැඩ මේ මූ ඔයා දැක්ක නේද? ගෙහැම නිදාගත්තා. ඇයි නිදා ගන්න බැරි? ආහාර නිදාගත්තා. බලෙන් හරි නිදා ගන්න ඕනේ. එහෙම තමයි නිදාගන්නේ. දැක්ක නේද? ආයෙ මොනවද නිදා ගන්න යන්නේ යාළුවා. සෝඩ් එක අතර ගත්තා. ඇයි අපි මේ හැම කීව් එකකම වතුර තියෙන්නේ? මුන්ට කීව් එකක් කියන රෙඩ් කරගන්නත් බෑනේ. ඒ වස්සේ වතුර දාලා. මේ තාම ගම් වතුර නැහැ හරිද? මේ ගම් වතුර දැන් හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. තාම මේ කීව් වස්සේ ගම් වතුර තියෙනවා. වදයක් දෙන්න එපා හරිද? ලොකු කීව් එකට යන්න බැරි සීන් එකක් තියෙන මොකද කෝල් නැහැ. අපි යන කාර්යේ කෝල් එකක් ගන්න ඕන කෝල් ගන්න ඕන. නැත්තම් කෝල් ගන්න බෑ. හොඳ පොට් එකක් හොයාගමු. මං ජංගල් විලේජ් එකක් දැකලා නැහැ නේ. උනිය ටාසන්ලාගේ තියෙන ජංගල් විලේජ්. ටාසන් සීන් එකේ තියෙනවද දන්නේ නැහැ. මේ කීව් එකක් තියෙනවා. ටෝච් එක දෙන්න මල්ලි. මනිස් එකක් දෙන්න. ටෝච් එක තමයි ඕන. අයියෝ මොනවාද මේ වගේ කීව් වලට නම් ඉතින් ගිහේ වතුර කියන්න වතුර නෙමෙයි සොම්බි කෙනෙක් ඉන්නේ. තැන්ක් යූ උඩට නැග්ගුවට. මේ බලනකො මේ මුන් නිකම් මේ මොනවාගේද? ඊ ක්‍රීපර් කෙනෙක්. මම හිතුවා මගේ අතේ ෂීල්ඩ් එකක් තියෙනවා කියලා. අම්මා. හරි කමක් නැහැ. තාම ජීවිතුන් අතර ඉන්නවා. අපිට කෝල් ගන්න අම්බෝ මොකක්ද වෙන්නේ යන්නේ ගම. ලෝකම් සාන්ත බ්ලොක් ගනින් බ්ලොක්. පිපිරියා මතන ඉඳලා. කොහොම පිපිරියන්කො සාන්ත. පිපිරියා අඩෝ ක්‍රීපය. හරි පිපිරුඩා. මල්ලි ක්‍රීප මේ ඔයා වදයක් කෙන හරිද? අයියුයි හරි හමන් කිව්ව ගන්න නැත්තේ. ඊ ක්‍රීප කෙනෙක්. අයියෝ මොනවද? අයියෝ මේ මෙතන ඉන්න බෑ මේ ක්‍රීපල වදයක් දෙනවා ඉතින්.
ඒ වන විතර මම හිර වෙලා අයියෝ සාන්ත මොනවද වෙන්නේ යන්නේ මෙලොව සංසාරේ මට පේන්නෙත් නෑ හීරෝ බ්‍රයින් මං මේ ක්‍රවුච් කියලා අයියෝ මම පිස්සෙක් නේ ඉතින් අයියෝ යාළුවනේ මේක තමයි මට හම්බුන ජරාම කිව් එක මෙලොව සංසාරේ පේන්නේ නේ මේකට ලේගෙන ප්‍රශ්න තියෙන්නේ උඩට ඇවිල්ලා නේද මං නිකන් පාත බලාගෙන බ්ලොග් එකේ එන වදයක් කරනවා යාළුවනේ මේක නම් දැන් අයන් මේවා ගන්න බැරි එක මේක තමයි කම්මැලිම එපිසෝඩ් එක වෙයි ඔයාලට කේන්ති ගන්නතු ඉන්නේ කොහොමද කියන්නකෝ මේ වෙන දේවල් එක්ක ඔළුවේ තියෙන මල පයින්නවනේ ඉතින් ඔළුවේ දැන් ඔය අපි නිකන් ගෙදර හිටවන ඔය මල් තියෙන නිකන් ඔය එන්නේ මලක් මගේ ඔළුවේ තියෙනවා හරිද එන්නේ මල දැන් බාගෙටගේ එලි පැනලා දෙන්නේ අපේ ගෙදර මලක් තියෙනවා හැබැයි මල මේ ලස්සනයි ඉතින් ඔච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ මට එන්න තරහට මොනවද කරන්න බැරි ඉතින් කියන්නකෝ යාළුවනේ තරහෙන් නැද්ද කියලා අන්න ලාම කෙනෙක් ඉන්නේ තාරි මේක කනවා මම නරක මනුස්සයා නම් කියන්න එපා යාළුවනේ හරි උඩට නම් ආගත්තා ඊරෝයිකුත් හිටියා නේද අය හිටපු තැනට ආව කියන්න නම් එපා ඊට වඩා තරහ යනවා එතකොට වටයක් ගහලා හිටපු තැනට තමයි ගෙල්ල දෙන්නේ ඇයි කියන්නකෝ අය හිටපු තැනටම ඇවිල්ලානේ අයියෝ ශාන්තයෝ ඇයි මෙහෙම කරන්නේ කියන්නකෝ මේක තමයි මට හම්බුණු මේ ජරාම එපිසෝඩ් එකේ කුකුලා මේ වර්මහා කියන්න තියෙන විස්තර කියන්න මොනවද කියන්න තියෙන මොන දිහා බලන්න හරි මොනවද කියන්න තියෙනවද උත් කියන්න නෑ වගේ උට හැබැයි මට නම් කියන්න දේවල් ගොඩාක් තියෙනවා එයා කියන්න බෑනේ නේ ඒකයි ප්‍රශ්නේ විලේජ් එකක් නැති පාළුව නම් මට ගොඩක් දැනෙනවා යාළුවනේ ඊකර අම්මගේ හදවතට දැනෙනවා හදවත හරහා හිල් වේගෙන යන්නේ ඒක හිල් වේගෙන ගන්න නැත්තම් දැනගන්න දැන් මේ මෙහි පැත්තේ තියෙන විලේජ් එකක්වත් හොයාගමු මට එක දෙයයි දැන් අඩු වෙලා තිබ්බේ අඩු වෙලා තියෙන්නේ ඒ තමයි තාම එක සැරයක්ම මැරුන්නේ නැහැ කියන්නේ ඉතින් මැරුණා මං කියන්නේ දැන් මැරුන්නේ නැති එක තමයි ඉතුරු වෙලා තියෙන්නේ අනිත් වෙන්න තිබ්බ අවාසනාවන්ත ඔක්කොම ටික වුණා මට දුක ගීගෙන මේ දැන් මෙහෙත් විලේජ් යන්න නැහැ කියන්න එපා ඉතින් මම මුළු වර්ල්ඩ් එකම ඩීලීට් කරනවා අන්න හරි මම ඔයාට මේ පොඩි සබ් එකක් දුන්නේ
ඇයි ඔයා මැරිලගේ අපට උද ඕනද බලදුවේ අයවට එක් ගහල මම ගේ හදපු තැන්ටම යන්ද යයිද උතනම් ගේ ඉතුරු කරලාවා මම හිතන් විදිහට මම ඉන්න එතන ඇයි මේ උඩට යන්න තේ ගමන හරියටද දැන් හොයාගම මල්ලි විලේජ් එක ඔයා මේ දැන් ඔයා ඔහොම හැංගුණ කියලා ඔයා හැංගිලා කෙලිය තැන්න පාරිද ඊ මී බලහංගුම් මේ මොනවද ඔයාලා දෙන්න කරන්නේ සස්සා හිටපු දැන්ට මයිල් නේද කේව් ගම ඉස්සලා නේද කේව්වර දැන් කමන්නේ අපි මේ කෝල් ටිකක් ගමු කෝල් මල්ලා කෝල් දිනවද නැචා කෝල් තියෙන්නේ අපි කෝල් ටිකක් මයින් කරමු උඹෝ ඒ ගමන කෝල් ගන්න හරි ඉඩ තියෙනවා කෝල් තමා ඕනා විලේජ් එකක් මට ඕනා මල්ලි සුසන්ත විලේජ් එකක් ජෙනරේට් කරන්න බෑද ඔයාට බොක්ක ඇඩක් තියෙන එක නම් ගොඩක් කරනා හදාගමු ටෝච් නෑ ඉතින් ටෝච් තියෙනවා සුපිරියරම් ටෝච් ඇයි මේ හතරත් නාච්ච ඒකේ චාකෝල් අපි තියාගන්නවා දැන් මල්ලි ගිය හැකි බය නැතුව ඉන්වෙන්ටෝරි එක ඉඩ නැති තියෙන්නේ තමයි තියෙන ප්‍රශ්නේ මේ පැත්තේ තමයි යන්න තිබ්බ නේද වැඩක් නැහැ නැහැ උඩට යමු ජීප් එකේ දෙක්කන කොල්ලගේ වැඩේ කවුරු හරි මට ඇටැක් කරන්නවත් නේ ආයි දන්නවනේ වැඩේ ලීසි නෑ අන්න මෙතනත් කිව්වා කෝල් නම් දැන් අවශ්‍ය නැහැ ටෝච් නම් තියෙන සුපිරියර දැන් ඕන මල්ලි මේ දැන් ඕන සොම්බිලා නෙමෙයි දැන් ඕන XP ඕන තව ඕන විලේජ් එකට විලේජ් එකක් හොයාගන්න ඕන මේ එන්ඩ්‍රැගන් විනාශ කරන්න ඕන
ඕනෙත් නැති සීන් එකක් වගේ නිකන්. දැන් ඉන්ට්‍රා ගැන විනාශ කරන්න කලින් හරියම ආම එකක්වත් නැහැ. මෙහෙර යන්න පුළුවන් තව. අයියෝ උනාද අප්පා. හරියම කිව්වේ ගන්නෑ. මොකක්ද ඊ සද්දේ? මොකක් හරි සද්දයක් එනවා යාළුවනේ. ඔහොම එන්න. දෙක්කනේ රෙඩේ කොල්ලගේ. එකපාරකට එක්කෙනෙක් ඉන්නේ. දැන් මම අර කියපු දේ මට වෙන්න යන්නේ යාළුවනේ. අනේ අයියෝ උනා කියහන්කෝ ඉතින් ඒක.